පේනවා ඇති කියලා හිතනවා මේ මම 2015 මට්ටම් ගැනීම කියන කොටසින් ඇවිල්ලා තියෙන ගාන තමයි සාකච්ඡා කරන්න කරන්නේ අද මේ මම ඒක ස්ක්‍රීන් ෂෙයා කරලා ගාන ඊට පස්සේ අපි බලමු කොහොමද ඒක මේ හදන්නේ කියලා 2015 මට්ටම් ගැනීම ගන්න. ඒකේ තියෙන්නේ අවකල මට්ටම් ගැනීම කියන කොටසේ එන පරික්‍රමණ මට්ටම් ගැනීම. ඒ කියන්නේ අපිට සිලබස් එක ඇතුලේ ස්ටේඩියම් උපකරණයෙන් ගන්න මට්ටම් ගන්න ක්‍රම වලින් කතා කරන්නේ අවකල මට්ටම් ගැනීම. ඒතර මේ අවකල මට්ටම් ගැනීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සරල මට්ටම් ගැනීම සහ පරික්‍රමණ මට්ටම් ගැනීම. ඒතර සරල මට්ටම් ගැනීම කියන්නේ ස්ටේඩියම් උපකරණේ එක තැනක විතරක් තියලා පසු දැක්මකුයි පෙර දැක්මකුයි අරන් යම්කිසි ස්ථාන දෙකක් අතර උච්චත්ව වෙනස සාමාන්‍ය උච්චත්ව වෙනස ලබා ගැනීම තමයි සරල මට්ටම් ගැනීම කියන්නේ. ඒතර පරික්‍රමණ මට්ටම් ගැනීම කියන්නේ ස්ටේඩියම් උපකරණ එක තැනකින් තව තැනකට අරන් ගිහිල්ලා සාමාන්‍යයෙන් ඈත පිහිටි ලක්ෂ දෙකක් අතර තියෙන උච්චත්ව වෙනසක් ගන්න. නැත්නම් ඌඩිතුසේ වෙනස ගන්න තමයි අපි මේ පරික්‍රමණ මට්ටම් ගැනීම කතා කරන්නේ. ඒතර පරික්‍රමණ මට්ටම් ගැනීම තමයි මේ 2015 දී ගානක් විදියට අහලා තියෙන්නේ. අපි ඒ ගාන බලමු. මේ ස්ට්‍රක්චර්ඩ් එකට හපු සරල ගානක් තියෙන්නේ. මේක තමයි ඒ ගාන 2015 ස්ට්‍රක්චර්ඩ් එකේ දාලා තියෙන්නේ. එතකොට මේ ගාන යාලා කියන්නේ P ස්ථානයේ උච්චත්වය ගණනය කරන්න Q ස්ථානයේ උච්චත්වය ගණනය කරන්න සහ PQ අතර ඌනිත උසේ නැත්නම් උච්චත්වයේ වෙනස සොයන්න කියලා. එතකොට මේ ගානේ මේ මම මේ දාලා තියෙන A B V ST U QL කියන එහෙම ලක්ෂ හඳුන්වලා දීලා නැහැ. මම මේ පැහැදිලි කරන්න ලේසි වෙන්න තමයි මේ විදිහට ලක්ෂ ටිකක් අතෙන් දාගත්තේ. එතකොට මේ R කියන ලක්ෂය ළඟ තියෙන BS එක ඒක 2.1යි කියලා දීලා තියෙනවා මේට. මේ A ලක්ෂය ගාව තමයි BM එක දීලා තියෙන්නේ මීටර 100යි කියලා. මේ පහළ තියෙන්නේ මධ්‍යන්නේ මුහුදු මට්ටම. මේකේ තමයි මේ VKL කියන ලක්ෂය තියෙන්නේ. එතකොට මේ ස්ටේඩියම් උපකරණේ පළවෙනියට පිටවලා තියෙන තැන කෙලීම පහළට ආවට පස්සේ මධ්‍යන්න මුහුදු මට්ටමේදී හම් වෙන ලක්ෂය W කියලා මම නම් කරලා තියෙනවා. ස්ටේඩියම් උපකරණේ පිටවලා තියෙන පළවෙනි තැන මම X ලක්ෂයේ විදිහට හඳුන්වලා තියෙනවා. ස්ටේඩියම් උපකරණේ පිටවලා තියෙන දෙවෙනි ස්ථානයේ මම Y කියලා හඳුන්වලා තියෙනවා. එතකොට ස්ටේඩියම් උපකරණේ දෙවෙනි ස්ථානයේ තියෙන මධ්‍ය ලක්ෂය Z කියලා මම නම් කරලා තියෙනවා. පළවෙනි ස්ටේඩියම් උපකරණයේ තියෙන ලක්ෂය ඔටෝ ලෙවල් එකේ මධ්‍ය ලක්ෂය n කියලා මම ලකුණු කරලා තියෙනවා. මෙතන මේ S ලක්ෂය ගාව තමයි FS එක තියෙන්නේ 5.3 මීටර. මෙතන T ලක්ෂයේ තමයි BS2 කියන එක තියෙන්නේ. BS2 කියන්නේ දෙවන පසු දැක්ම කියන එක. ඒක 0.5 මීටර. මෙතන FS2 එක තියෙනවා. ඒ කියන්නේ දෙවන පෙර දැක්ම. ඒක ඒ ලක්ෂයේ U ලක්ෂය. එතන 6.1 මීටර කියලා දීලා තියෙනවා. මේ ලක්ෂය Q සහ මේ ලක්ෂය L. එතකොට මේකේ මෙච්චර ලක්ෂ ගොඩක් දීලා නැහැ අත්තට මෙයාලා මම මේ ගාන පැහැදිලි කරන්න ලේසි වෙන්න තමයි මේ අනිත් ලක්ෂ ටික දුන්නේ නැත්නම් එයාලා දීලා තියෙන්නේ මෙතන P ලක්ෂය මෙතන Q ලක්ෂය සහ ස්ටේඩියම් උපකරණේ තියෙන X ස්ථානය සහ Y ස්ථානය කියලා විතරයි. එතකොට ඉස්සෙල්ලාම අපිට එයාලා පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ P ස්ථානයේ උච්චත්වය නැත්නම් ඌනිත උස ගණනය කරන්න කියලානේ. එතකොට එයාලා දත්ත විදිහට දීලා තියෙනවා මේ BM එක කියන එක බෙන්ච්මාර්ක් එක නැත්නම් පිල් ලකුණ කියලා කියනවා. ඒ කියන්නේ උච්චත්වයේ දන්නා ස්ථානයක උච්චත්වයේ දන්නා ස්ථානයක පාඨාංකය තමයි BM එක කියන්නේ. එතකොට ඒක යාල මීටර 100යි කියලා දීලා තියෙනවා. අපිට මේක මීටර 100යි කියලා දුන්නේ නැතත් ප්‍රශ්නයක් නැහැ. අපිට 100යි කියලා උපකල්පනය කරලා ගාන ඉස්සරහට හදාගෙන යන්න පුළුවන්. දැන් මේකෙදි දීලා තියෙනවා 100යි කියලා. ඒ කියන්නේ මේ V ඉඳලා A ට උස තමයි මේ 100යි කියලා දීලා තියෙන්නේ. එතකොට A ඉඳලා R ට උස තමයි මේ 2.1යි කියලා දීලා තියෙන්නේ BS එකක්. BS එක විදිහට. පසු දැක්ම විදිහට දීලා තියෙන්නේ A ඉඳලා R ට තියෙන උස. එතකොට මේ V ඉඳලා R ට උස කියන එක ගත්තොත් ඒක 100යි 2.1යි එකතු කරාම එනව නේද? මොකද V ඉඳලා A ට තියෙන උසයි A ඉඳලා R ට තියෙන උසයි එකතු කරාම R ඉඳලා V ට තියෙන උසනේ එන්නේ. ඒක මතක තියාගන්න ඕන. එතකොට ඔයාලට පේනවද මෙතන කොටුවක් V K S සහ R කියලා කොටුවක් තියෙනවානේ. V K R සහ S කියලා කොටුවක් තියෙනවා. තව කොටුවක් පේනවද? K T U L කියන. අන්නේ කොටු දෙකත් අපිට වැදගත් වෙනවා ඉස්සරහට මේක කරන්න. ඊට පස්සේ මෙතන මේ උපකරණයේ
මධ්‍ය ලක්ෂයට තමයි n කියන්නේ. එතකොට එතන ඉඳලා මේ W ට තියෙන උස. ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ඔටෝ ලෙවල් එකේ මධ්‍ය ලක්ෂයට උසට තමයි අපි උපකරණ උස කියන්නේ. ඒතර මේකේ උපකරණේ පිහිටවලා තියෙන ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් මේකට උපකරණ උස බල මේ ගානට දෙකක් තියෙනවා. පළවෙනි උපකරණ උස එන්නේ W ඉඳලා n ට තියෙන දුරනේ. ඒකමයි නේද V ඉඳලා R ට තියෙන උසයි K ඉඳලා S ට තියෙන උසයි. ඒ දෙකම ඒ තුනම එකයි. එහෙනම් අපිට පළවෙනියට උපකරණ උස හොයන්න පුළුවන් මේ පළවෙනි ස්ථානයේ V ඉඳලා R ට. ඒක අපි ඇත්තටම හොයලා ඉවරයි. දැන් W ඉඳලා N ට තියෙන උසමයිනේ V ඉඳලා R ට තියෙන්නේ. ඒක අපි හෙව්වේ කොහමද? BM ට BS එක එකතු කරලා. එතකොට උපකරණ උසට අපි කියනවා HI එක කියලා. height of instrument HI. ඒතර HI හොයාගන්න තියෙන ක්‍රමය තමයි BM එකට BS එක එකතු කරන එක. මොකද ඒ උසමයි මේතන ඉඳලා මෙතනට තියෙන උසක් වෙන්නේ. ඒක මම මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. HI සමානයි BM ධන BS 100 ධන 2.1 102.1. එතකොට දැන් අපි උපකරණ උස දන්නවා. ඒ කියන්නේ මේ කොටුවේ පැත්තක දිග දන්නවා. දැන් මේක මම කොටුවක් කියලා හිතන්නේ කොහොනේ R1යි S1යි K1යි V1යි. එතකොට ඒ ත්‍රිජිකෝණාශ්‍රයක් නම් මේක R ඉඳලා V ට උස සමාන වෙන්න ඕන නේද? S ඉඳලා K ට උසට. එතකොට මේකේ මේ FS 5.3යි කියලා එයාලා දීලා තියෙන්නේ S ඉඳලා P ට උස. S ඉඳලා P ට උස තමයි FS 5.3යි කියලා දීලා තියෙන්නේ. P ගේ උච්චත්වය කියන්නේ ඇත්තටම මේ මධ්‍යන්න මුහුදු මට්ටමේ ඉඳලා P ලක්ෂයට උසනේ. ඒ කියන්නේ KP උසට තමයි කියන්නේ P ගේ උච්චත්වය කියලා. ඒතර ඒ මෙන්න මේ KP උස හොයාගන්න පුළුවන් නේද? මේ පැත්තේ දිගමයි නම් මේ පැත්තේ දිග. දැන් අපි P ඉඳලා S ට උසක් දන්නවනම් මේ පැත්තක දිගෙන් S ඉඳලා P ට උස අඩු කරා නම් එනවා නේද? මෙන්න මේ කොටුවේ මෙන්න මේ චූටි කෑල්ලේ දිග. K ඉඳලා P ට උස. අන්න ඒක තමයි මම මේ කරලා තියෙන්නේ. HI ගෙන් උපකරණ උසෙන් අපි හොයාගත්ත උපකරණ උස 102.1යි. ඒකෙන් අඩු කරලා තියෙනවා මම FS එක 5.3. එතකොට P ගේ උච්චත්වය ලැබිලා තියෙනවා 96.8යි කියලා. ගොඩක් දුරට මේ මට්ටම් ගැනීමේ ගණන් වල රූපය ඇසුරෙන් බලලා හිතා ගන්න බෑ නැග්මත්ද තියෙන්නේ බැස්මත්ද තියෙන්නේ කියලා. මොකද මේ අ, අපි ගණනය කිරීමක් කරලා අන්තිමේටම ඌනිතෝසවල් දෙකේ වෙනස දැන් අපිට බැලූ බැලමට පේනවා P ට වඩා Q උසයි කියලා. ඒ වුණාට අපිට එහෙම මේ උපකල්පනය කරන්න බෑ මෙතන තියෙන්නේ නැග්මක් කියලා. ඒකයි ප්‍රශ්නේ. ඒ හින්දා අපිට ගණනය කිරීමකින් ගිහිල්ලා තමයි P ඉඳලා Q ට තියෙන්නේ නැග්මත්ද බැස්මත්ද කියලා තීරණය කරන්න වෙන්නේ. ඊට පස්සේ දැන් මේ කොටුවේ වැඩේ ඉවරයි. අපි P ගේ උච්චත්වය හොයාගත්තට පස්සේ P ගේ උච්චත්වය කියන්නේ K ඉඳලා P ට උසනේ. දැන් යනවා මෙන්න මේ දෙවනි කොටුවට. මේ ලොකු කොටුව K T U L කියන කොටුවට. ඒකෙත් මේ පැත්තක දිග තමයි අපිට ඕන වෙන්නේ K ඉඳලා T ට උස. දැන් අපි දන්නවා K ඉඳලා P ට උස. එතකොට එයාලා BS2 කියලා දීලා තියෙනවා P ඉඳලා T ට උසක්. P ඉඳලා T ට උස තමයි මෙන්න මේ P ඉඳලා T ට උස තමයි මේ BS2 එක විදිහට. දෙවෙනි පසුදැක්ම විදිහට එයාලා දීලා තියෙන්නේ. P ඉඳලා T ට උසක් දන්නවා නම් K ඉඳලා P ට උස අපි කලින් හොයාගත්තා නම් දැන් අපි දන්නව නේද මේ ඍජුකෝණාශ්‍රය එක පැත්තක දිග. ඒ පැත්තක දිගම තමයි උපකරණ උස කියන්නේත්. මොකද ඒකම නේද Z ඉඳලා B ට තියෙන උසත්. එහෙනම් HI2 නැත්තම් දෙවන උපකරණ උස අපිට හොයාගන්න පුළුවන් P ගේ උච්චත්වයට දෙවන BS පාඨාංකය BS2 එක එකතු කරලා 96.8.5ක් එකතු කරලා 97.3යි කියලා එනවා දෙවන උපකරණ උස. ඒ කියන්නේ උපකරණ උස දෙවනියට උපකරණ ස්ථාපිත කරලා තියෙන තැන උස. නැත්තම් B ඉඳලා Z උස. අපි දැන් මේක ඍජුකෝණාශ්‍රයක් කියලා හිතුවානේ. එහෙනම් ඊට පස්සේ ඍජුකෝණාශ්‍රය මේ පැත්තේ දිග T ඉඳලා K ට උස සමාන වෙන්න ඕනේ L ඉඳලා U ට උසට. මේ ලක්ෂය මම U කියලා කිව්වේ. එතකොට ඒ ලක්ෂෙත් මේ FS2 කියලා එයාලා අපිට දීලා තියෙන්නේ මේ U ලක්ෂයේ ඉඳලා Q ලක්ෂයට තියෙන උස. U ඉඳලා Q ට උස අපි දන්නවා. ඒක මේ පැත්තෙම දිගක් දන්නවා. මොකද මේ පැත්තේ දිගට මේ පැත්තේ දිග සමානයි. එහෙනම් අපිට Q ඉඳලා L ට උස හොයන්න ලේසි නේද? කොහොමද? Q ගේ උච්චත්වයට මේ FS2 එක එකතු කරාම තමයි උපකරණ උස කියන එක හැදිලා තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට මම ලියලා තියෙනවා. HI2 ගෙන් දෙවන උපකරණ උසෙන් FS2 පාඨාංකය අඩු කරාම Q ගේ උච්චත්වය එනවා කියලා. Q ගේ උච්චත්වය එතකොට 97.3 මෙතන අපි හොයාගත්ත P ගේ HI2 එක දෙවන උපකරණ උස ඒකෙන් අඩු කරන්න තියෙන්නේ FS2 එක 6.1. එතකොට එනවා 91.2යි කියලා Q ගේ උච්චත්වය. Q ගේ උච්චත්වය කියන්නේ මොකක්ද? එතකොට L ඉඳලා මධ්‍යන්නේ මුහුදු මට්ටමේ ඉඳලා Q දක්වා උස.
ඊට පස්සේ යාලා අන්තිම ප්‍රශ්නේ විදිහට අහනවා. දැන් අපි Q ගේ උච්චත්වය නැත්තම් ඌනිත උසත් හොයලා ඉවරයි. P ගේ උච්චත්වය හොයලාත් ඉවරයි. P හා Q අතර උච්චත්ව වෙනස. එතකොට අපිට කරන්න තියෙන්නේ උච්චත්වයේ වැඩි ලක්ෂයෙන් අඩු ලක්ෂය අඩු කරලා උච්චත්වය දැන් P ගේ උච්චත්වය හොයාගත්ත 96.8යි කියලා Q ගේ හොයාගත්ත 91.2යි කියලා මේ දෙකෙන් අඩු කරලා අපිට 5.6ක් විදිහට එනවා P හා Q අතර උච්චත්ව වෙනස. එතකොට මෙතන බැලුවහම P ගේ උච්චත්වය වැඩි Q ගේ උච්චත්වය අඩුයි. නමුත් මේ දීලා තියෙන රූපේ විදිහට අපිට එහෙම ඒක උපකල්පනය කරන්න බෑ නිකන්. අපි එකපාරේ හිතලා ගත්තොත් මේ P ට වඩා Q වැඩි කියලා මේ අපි වැරදි. මොකද ගණනය කිරීමෙන්ම ගිහිල්ලා මේක නිකන් පරිමාණයට අඳපු නැති ස්කෙච් නෝට් එකක් නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා අපි නැත්මත්ද බැස්මත්ද කියන්නේ උච්චත්වය වැඩි වෙලා තියෙනවද උච්චත්වය ඊළඟ ලක්ෂයට යද්දි අඩු වෙලා තියෙනවද කියන එක ගණනය කිරීමකින් තමයි හොයන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි හදන්න තියෙන 2015 ගාන. ඔයාලට මතක ඇති බෙන්ච්මාර්ක් එකක්. ඒ කියන්නේ පින් ලකුණකින් තමයි අපි සාමාන්‍යයෙන් මට්ටම් ගැනීමක් ආරම්භ කරන්නත් ඕන. මට්ටම් ගැනීම අවසන් කරන්නත් ඕන. ඔන්න ඕක MCQ පොයින්ට් එකක් විදිහට අහන්න පුළුවන්. ඒ වුණාට දැන් මෙතනදී නම් මේ සාමාන්‍ය අපි මට්ටම් ගැනීම ගණන්වලදී මෙතන එකට බෙන්ච්මාර්ක් එක BM එකක් කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය මට්ටම් ගැනීම සිදු කරද්දී අවසන් කරන්නේ නැහැ මේ BM එකකින්. ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව කරද්දී නමුත් ඒක හරිම විදිහට කරනවා නම් බෙන්ච්මාර්ක් එකකින් පටන්ගෙන බෙන්ච්මාර්ක් එකකින්ම ඉවර කරන්න ඕනේ. ඊට අමතරව අපි පළවෙනියටම ගන්න පාඨාංකය තමයි BS එක කියන්නේ බෑක් සයිඩ් එක. නැත්තම් පසු දැක්ම. දෙවැනියට ගන්න පාඨාංකයට තමයි FS එක නැත්තම් ෆෝ සයිඩ් එක පෙර දැක්ම කියලා කියනවා. ඒකට 2015 ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔච්චරයි. මේ ඒක මෙන්න මේ විදිහට තමයි හදා ගන්න තියෙන්නේ එතකොට.